අපි අද ගජිතුගේ මියුසික් වීඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. එයාට කවුරුත් නැහැ. අපි ලොකේෂන් එකේ ඉන්නේ. ලොකේෂන් එකට ඇවිල්ලා අපි මේ ඊටාම ඉක්මනින් මේ ෂූට් එක ආරම්භ කරන්න හිතාගෙන තමයි ආවේ. ඉර මාමා උඩ ඉන්නේ. අපි ඉන්නේ යට. තව ටුට් වෙලා ඉතින් මම උඩට ගියාම අපිට මේ කරගෙන ටික අමාරුයි. ඉඳා ගයිස් ඔයගොල්ලෝ ඉක්මනට එන්න. එතෙන්. හරි බං. අවුරුදු ගානක පළතුරුෙන් අටාමාට්ට පටන් ගන්නවා. අපිට කියන්නකෝ වීඩියෝ එක ගැන. වීඩියෝ එක තමයි හරකායනවා, මල් ගහනවා, අපි නටනවා, කෙල්ලෙක් හොයාගන්නවා, හෙල්ලට බඳිනවා. ඊට පස්සේ එයා සිල්ලු කියන එක නවත්තනවා. එච්චරයි. එච්චරයි. ආය රට යනවා. ආය රට යනවා. ඊට පස්සේ හලෝ. හලෝ. හලෝ මොකද වෙන්නේ? මෙයා තමයි කසිප්පුකාරයා. මේ මෙතන අර වෙලේ නිකන් අර සින්දු කියන එක කසිප්පුකාරෙන්ට උදව් කරන එක අරු DJ කරන එක. මම බන් DJ ගන්න. උඹ ඔතන්නේ තුඹ නේද? මේ මාළුකාරයද? මේ මාළුකාරය. මෙයාද පිලිපිත්. ශර්ම ගෑපට. බබ කුඩා. කුඩා. ගමේ කුඩා. අයි මචං අපි තේනම් මට කිව්නේ. Oh my god. ටේස්ට් මේ වාට වෙනම තියෙන පොඩ්ඩක්. ඔයා මගේ එකක් ගන්න. මං ඔය විශාල හොරෙන් කෑවනේ උදේ වෙනවා. ආඩෝ. මේ ඉන්නේ මේකප් ආටිස්ට්. මේකප් ආටිස්ට්. මේකප් අක්කා. පරිසි දාන්නේ ඉතින් මේකප් ආටිස්ට්. මේකප් අක්කා. මේකප්. ඒකට මේකප් අයියා කෙනෙක්. අයියා. බලන්න මගේ දාඩිය. අපි රජී සිටින්නේ. ඉතන තරම් ලේසි නෑ. හැබැයි විනෝද. විනෝදෙ පෙනිලා ඉන්නේ. අම්මා. බතු විකලේ ගෙනියනකොට උස්ස ගන්නවත් බෑ බං. And action! Daddy. Indegi? Ayang, may tiri ka neba. Aganda! May tiri ka neba. ඒකනේ. එන්න කලින් කියන්න ඕන බල්ලා කනවා පරිස්සම. බල්ලා අපිව කනද අපි බල්ලා? බල්ලා අපිව කනවා. අපි බල්ලා. ඔයාද රස් කියන්නේ? කොහොම රස්? මේ අපේ තාත්ති. හායි අංකල්. ආයි අංකල් ආයිබෝන් හැපි අලුත් අවුරුද්දක් ඒවා. දැන් හිරුවකින් බොඩ් මල්ල දෙන්න කවුරුද එන්නේ? ඔබ රේඩියෝ channel එක බලන්න. ඔයගොල්ලෝ හිරු ටීවී බලනවද? ටීවී බලනවා. රේඩියෝ channel. මම ජෙකෝඩි. ජෙකෝඩි. මම ජයකෝඩි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ. ඔබතුමාට මොනවද මේ කියන්නේ? මේක ඇත්තටම මේ වගේ සින්දු ඊකටම හදනවා. අනිතාත්විකවාදී සමාජයක අමෘතවාදී දේශපාලනයතුව ඔබතුමාට මොකක්ද මේ සින්දු කියන්නේ? නිහතතාවයෙන් පෙනියන්නේ ඔබතුමාට කිසිම දෙයක් කියන්නේ නැති බවයි. මගේ අන්තිම ප්‍රශ්නේ. ඇයි මේ ළමයින්ට සරන් අඳලා තියෙන්නේ? ඇත්තටම සරම කියන්නේ සරම කියන්නේ රටේ ජාතික ඇඳුම ජාතික පක්ෂියත් සරම ඇඳගෙන තමයි
හිටියේ අපි ජාතික කෑම විදිහට පීසා ගත්දී අපිට අයිස්ක්‍රීම් එක්ක මික්ස් කරගන්න මනහත් මේවා පේනවා. අපේ එතකොට සරම තමයි අපි සීන් එක. එතකොට මේ ප්‍රේක්ෂක ජනතාව මේ දවස්වල කියනවා ඔබතුමා මේ සරමත් අන්දන්නේ හේතු දෙකක් කියලා. එකක් තමයි මේ දවස්වල තියෙන අධික රස්නය හේතුවෙන් අභ්‍යන්තර දේවල් මේ කූල් කරලා තියන්න ඕන ඒක එකක්. අනිත් එක තමයි ජේ කොඩි ලංකාව ජයගෙන තියෙනවා. ඉතාම ඉක්මනින්. ඒ කියන්නේ ඉතාම පහසුවෙන් ඉතාම ඉක්මනින් අත්‍යවශ්‍ය කාරණා සිදු කිරීම සඳහා ඔබතුමා රුකුලක් දෙනවයි කියලා ලංකාවේ ජනතාවට. ඒක මොකක්ද ඒක කියන්නේ? ඒක තමයි මට ඇත්තටම මතකයි ජේ කොඩි මල්ලි උකුලක් කරගෙන ආව රුකුලක් දෙන්න. සරම තිබ්බෙන් නම් නැත්නම් ලේසිනේ. සරම තමයි හරියන්නේ. හරි. ලංකාව ජය ගන්න. ලංකාව ඉදිරියට ගෙනියන්න. මේ වගේ අධ්‍යක්ෂකවරු ලංකාවේ පිරිසට දෙන සහයෝගය ඉතාම වැදගත්. එතකොට ඒ නිසා අපි ඉස්සරහට යන්න. ජේ කොඩි ජේ 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 ජේ. ඩැඩි මට ගයිසෝයෝ ගෙනන්න සිංහ කෙනෙක් ඕන. ඩැඩි මට ගයිසෝයෝ ගෙනන්න සිංහ කෙනෙක් ඕන. ඩාන්ස් ඇක්ට් එක පටන් ගන්න. අපි නටන්නේ. වන්දිනේ. ඇවිදින අයියලා. ඇවිදින අයියලා. මේ අපි හතර දෙනෙක් ගන්න. එන්න කෙක් කාඩ් උදේ හව කන්නේ සිංහල බතාල ළමේ ගන්න ඇරියස් උනොත් සිරිපාල වගේ ෆෝන් වලින් ගන්න එපා මචං. අන්න අයියෝ ගහන්න එපා. අනේ අම්මේ. නන ගහලා ඉන්න බෑ සරම අවුල් නැහැ. සරම අවුල්. ඔව්. සරම කියන්නේ. මේ සම්පත්. මේ වීඩියෝ එකේ සහාය නම් අඩු අඩුවා ගැව්වා. ගෙඩිය හම්බුව කට්ටියටම thank you ආ. ඕක දාන්න බයකෝ. කට්ටියටම thank you ඕවනේ. ඒ වීඩියෝ කරන එක වීඩියෝ කරන. මේ මා දෙන්න ඩොක් එකක් කොපිරේට් දෙන්න ඕන මට. නෑ එහෙම බෑ. ඉමෝෂනල් වෙන්න ඕනේ. ඉමෝෂනල් ඩැමේජ්. තමයි දෙකක් ගොඩක් ඔව් ක්‍රිෂාන් ගියාද? ඔය සෙට් එකටයි අපේ අම්මටයි තව අම්මගේ හස්බන්ඩ් ඇත්ත හස්බන්ඩ් මේ හස්බන්ඩ් බොහොම ස්තුතියි කට්ටියටම කවදා වීඩියෝ Assistant manager. මේ කොටා අපේ මේකප් කරපු මේකප් අනිත් නංගි මෙයා මේකප් නංගි. මෙයා දවඩාව මගේ කසින් කෙනෙක් මේ සින්දු මික්ස් මාස්ටර් එක කරේ එළවල්ලේ මේ වීඩියෝ ඩිරෙක්ටර් මගේ හැම විනෝද් මල්ලි. විනෝද් මල්ලි මේ ඉන්නේ මේකේ මගේ මේ මනාප වෙච්ච දේවි නෙමෙයි දෝනි නෙමෙයි කෙල්ල සජිනේ ගොඩක් thank you ඇත්තටම උදේ පාන්දර කට්ටියම පහේ ඉඳන් වැඩේ කරා මේ වෙනකන් කට්ටිය මෙහෙන ගැම්ම වැඩ කරා බොහොම ස්තුතියි කට්ටියට අනිත් එක ඇන්ටි සජිනිගේ අම්මට අපේ අම්මා අතන
මේ අම්මා එන ගම මේ අම්මත් උදේ පාන්දර අම්මා තමයි හෙල්ප් එක දෙන්නේ. අක්කත් ඉන්නවා. අනිත් එක්කෙනා තමයි අර කසිප්පු බිව් එක්කෙනා. මේ කසියා බෝයි. මේ සතියේ මේ වැඩවල හිටියේ. එහෙනම් කට්ටියට thank you. ජය වේවා.